ආයුබෝවන් අද වීඩියෝ එක සාකච්ඡා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය ගැන. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලියක්. නේ තනි ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක් ඈ. දැන් පරිවෘත්තීය ක්‍රියාවක් කියන්නේ මේ ජීවීන් තුල සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියාවල එකතුවට කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කියලා. මේ පරිවෘත්තීය ක්‍රියා ආකාර දෙකකට බෙදනවා. එකක් තමයි සංවෘත්තීය ක්‍රියා, අනික අපවෘත්තීය ක්‍රියා. ඇත්තම කතාව ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ සංවෘත්තීය ක්‍රියාවක්. ඒ කියන්නේ සංවෘත්තීය ක්‍රියාවලියක්. හරිද? දැන් මෙතනදී මොකද වෙන්නේ? මේ ආලෝක ශක්තිය පරිවර්තනය කරනවා රසායනික ශක්තිය බවට. මේ රසායනික ශක්තිය ගබඩා කරනවා කාබෝහයිඩ්‍රේට් වල, මේදවල, තෙල්, ප්‍රෝටීන වගේ දේවල් වල. හැබැයි ඒවැ කොහෙද ඔය රසායනික ශක්තිය තියෙන්නේ? මේවැ තියෙන රසායනික බන්ධනවල. මොකද කියන්නේ රසායනික බන්ධනවල. ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට්, මේද, තෙල්, ප්‍රෝටීන වල තියෙන රසායනික බන්ධනවල තමයි ඔය රසායනික ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ. ඊළඟට බලමු මේ ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන්. කවුද? ශාක, අනික ඇල්ගී, තව කවුද? සමහර ප්‍රාග්ඥස්ටිකයන්. ඒකෙන් බලමු මේ දැන් ඇල්ගී, රතු ඇල්ගී, දුමුරු ඇල්ගී, හරිත ඇල්ගී, නිල හරිත ඇල්ගී, ඒ වගේ දේවල්. තව කට්ටියක් ඉන්නවා මේ ප්‍රාග්ඥස්ටික කවුද? ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා ඉන්නවා. තව ඉන්නවා ප්‍රභා සංශ්ලේෂක සයන බැක්ටීරියා. ඒ වගේම මේ පෘථුවිය මත ඉන්න මේ සියලුම ජීවය යැපෙන්නේ මොනවා මතද? ප්‍රභා සංශ්ලේෂණය මත. ඒගොල්ලෝ යැපෙන ආකාර දෙකක් තියෙනවා. එක්ක ඍජුවම යැපෙනවා, එහෙම නැත්නම් වක්‍රව යැපෙනවා.